මේ පැයක් හමාරක් පුරාවට පින්නතුනි මේ කියන බණ සේරම මේ කාටවත් මතක තියෙන්නේ නැහැ. පැයක් හමාරක් පුරාවට මේ කියන බණ මේ කාටවත් අවබෝධ කරගන්නත් බෑ. ඔය අතරින් එකක් හෝ දෙකක් කාරණා මතක තියෙනවා. ඒ තමයි ඔයත්තන්ගේ ජීවිතේ ලියවිච්ච කොටස. ඔයත්ත මතක තියාගන්න ඔයත්තොන්ට අදාළ කොටස විතරයි. මොකද්ද පින්නතුනි මෙතන අපිට අදාළ වෙන්න ඕන කොටස? පළවෙනි කාරණය සතුටු වෙන්න පින්නතුනි බුද්ධෝත්පාද කාලයක සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ. බුද්ධෝත්පාද කාලයක පින්නතුනි ඉපදුනහම ෂණ සම්පත්තියත් ලැබලා තියෙනවා. බුද්ධෝත්පාද කාලේ